මෙතන අපි වචන දෙකක් ගෙනවෙත් තිබෙනවා. දෙකම බැලු බැල්මට උච්චාරණය එක වගේ. නමුත් වෙනසක් තිබෙනවා. ඉතින් මේ වචන දෙකයි එහි අකුරුවල වෙනසයි තේරුම්වල වෙනසයි හඳුනා ගමු. බස්මා බස්මා පළවෙනි එක තමයි බස්මා බා සීන් මීම් තා ඇවිල්ලා තියෙනවා. ඉතින් බස්මතුන් තමයි. නමුත් අපි කතා කරද්දී බස්මා කියලා කියනවා. බස්මා මදහස පානවට අරාබියෙන් අපි තේරුම ගෙනත් දෙනවා. බස්මා මදහස පානවා. ඒ වගේම බස්මා බස්මා බා සාද් මීම් තා. එක අත්කුරයි වෙනස. පළවෙනි එකේ බා වලින් පස්සේ සීන් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි එකේ බා වලින් පස්සේ සාද් ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙකම අපි එක වගේ උච්චාරණය කරන්නේ නැහැ. පළවෙනි එක බස්මා කියලා සීන් උච්චාරණය කරනවා. දෙවෙනි එක බස්මා බස්මා සාද් වශයෙන් උච්චාරණය කරනවා. එතකොට දෙවෙනි එකේ බස්මා කියන්නේ ඇඟිලි සලකුණට. හොඳයි. ඉතින් මේකේ තමත් වැදගත් මේ දෙක හිතේ තබා ගන්න. මේක අපිට නිතරම පාවිච්චි වෙන වචන. තවත් මේ වගේ දේවල් ඉගෙනගෙන අපේ අරාබි භාෂාව දියුණු කරගනිමු.